අදත් ඔන්න තවත් ලස්සන තැනකට මං ඔයාලව එකයි යනවා. ඉතින් මං දකින මේ ලස්සන මං කැමති ඔයාලත් එක්කත් බෙදා හදා ගන්න. ඉතින් ඒ හින්දා මට පුළුවන් විදියට මම මේකේ වීඩියෝස් ටිකක් අරගත්තා. මේක The House of Gifts. මේක තියෙන්නේ කොල්ලපිටිය සහ බම්බලපිටිය අතර. ඔයාලට Google search කරන්න පුළුවන්. මොකද මමගේ ෂෝට්කට් එකකින් ඒ හින්දා මට ලොකේෂන් එක හරියටම ඔයාලට කියන්න බෑ. හරියට ඔයාලා බහිනවා නම් ගෝල් රෝඩ් එක පැත්තෙන් එනවා නම් මාරිනෝ මෝල් එක ගාවින් බහින්න ඕන. මාරිනෝ මෝල් එකේ ගාවින් තියෙන ඉස්සරහට තියෙන පාරේ ඇවිදින දුරකින් තමයි මේ ෂොප් එක තියෙන්නේ. හොඳම දේ තමයි Google Maps පාවිච්චි කරන්න. එතකොට ඔයාලා ඉන්න තැන ඉඳන් හරි ඩිරෙක්ෂන් එක ඒකේ පෙන්නන හින්දා. ඉතින් ඒ හින්දා ලොකේෂන් එක මට දාගන්න හැකියාවක් නැහැ. මම ෂොප් එකේ නම දාන්නම්. ඔයාලට හරි ලේසි Google search කරන්න යාලකේ මෙන්ෂන් කරනවා. ඉතින් මේ ෂොප් එකට එන්න මූලිකම හේතුව උනේ මේකේ ලස්සන බඩු තියනවා කියලා මට ආරංචියක් ආවා. ඒ වගේම මේකේ ගණන් සාධාරණයි. ඉතින් ඒ හින්දා තමයි මටත් හිතෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා බලන්න මොනවද මේකේ අලුතෙන් තියෙන්නේ මම නොදන්න දේවල් මොනවද කියලා. ඉතින් ගොඩක් දේවල් ගොඩක් රීසනබල් ප්‍රයිස් එකකට තියෙනවා. ඒක ඇත්ත. ඉතින් ඒ වගේම හරිම අන්කොමන් දේවල් මේ ෂොප් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු එකින් එක මොනවද මේ ෂොප් එකේ තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට කිචන් අයිටම්ස් විතරක් නෙමේ සුවිනියර්ස් එතකොට කැන්ඩල්ස් මේ හැම දෙයක්ම මේ ෂොප් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් අර යුනික් අයිටම්ස් ගන්නවා නම් ඔන්න හොඳ ප්ලේස් එකක් ඔයාලට. ඒ වගේම තමයි එකම අයිටම් එකකින් ගොඩාක් මෙතන නැහැ. බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අර හැමතැනම දකින්න දේවල් නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අර ආටිෆිෂල් කැන්ඩල්ස් තිබ්බා. ඒ වගේම මෙතන නැචරල් කැන්ඩල්ස් උත් තිබ්බා. ඒ කියන්නේ අපේ හෝම් මේඩ් කැන්ඩල්ස් එතකොට අපි එසෙන්ෂියල් ඔයිල් එහෙම දාලා හදන කැන්ඩල්ස් ඒ ගොඩාක් වෙරයිටිස් මෙතන තිබුණා. ඉතින් ඔයාලට මෙතන බලලා කැමති දෙයක් ඔන්න තෝරගන්න පුළුවන්. මේ තියෙන ඔයිල් බර්නර්ස් මේ කෙරෝලක නම් රුපියල් 1000ක් වගේ තමයි වෙලා තිබුණේ. ඒක ගොඩාක් යුනික්. ඔයාලට තේරෙන්න ඇති මම ප්‍රයිස් එක සෑහෙන්න ටගල් කරගන්න උත්සාහ කරා. හැබැයි සමහර ඒවා මට කරගන්න බෑ. ඉතින් ඒ හින්දා මෙතන තියෙන ඔයිල් බර්නර්ස් මෙව රුපියල් 900 ඉඳලා 1500 වගේ වෙනකම් ප්‍රයිස් රේන්ජ් එක තමයි තිබුණේ. ඉතින් ඔයාලට ඕන කරන කලර්ස් වලින්, ඔයාලට ඕන කරන හැඩවල් වලින්, ප්‍රමාණවල් වලින් ඒ ඕන දේ විදියකට මෙතනින් ඔයාලට ඕන ඔයිල් බර්නර්ස් ගන්න පුළුවන්. ඊට වඩා අඩු ගණන් වල ඒවත් මේ වගේ තියෙනවා. ඉතින් කැමති විදියට ඔයාලගේ ආස විදියට ඉතින් මෙතනින් තෝරලා බලලා ගන්න පුළුවන්. මට එකම ගැටලුව තමයි මෙන්න මෙහෙම අර ප්‍රයිස් එක මට ගන්න විදිහක් නැහැ. ඒක නිකන් බ්ලර් වෙනවා වගේ වෙනවා. මොකද අපි එක තැනකදී එක ෂොට් එකකදී මට වීඩියෝ එක ගන්න පුළුවන් ඒ ප්‍රයිස් එක. හැබැයි පොඩ්ඩක් හිතමුට හෙලවුනොත් එහෙම එක ගන්න ටිකක් අමාරුයි. ඔය අතරේ තව දෙයක් හම්බුණා. බලන්නකො මෙන්න මේක මං ගාව තියෙන අර ඔයිල් බර්න් එකක් තියෙන වල ගොඩාක් කැමති. අන්න ඒ වගේ ෂේප් එක තියෙන ඔයිල් බර්න් එකක්. මේක රුපියල් 1350යි. ඉතින් ඒටලා ටිකක් හැබැයි සයිස් එකෙන් පොඩි ඔයිල් බර්නර්ස් කිහිපයක් යාලා ගාව තිබ්බා. ඉතින් ඔන්න කැමති කෙනෙකුට ගිහින් බලලා ගන්න පුළුවන්. ගොඩක් ඔයිල් බර්නර්ස් තිබ්බා. ඉතින් ඇත්තටම මාර ලස්සනයි යාලගේ ඔයිල් බර්නර් කලෙක්ෂන් එක. ඒ වගේම තමයි අපි ගෙවල් ලස්සන කරන්න පාවිච්චි කරන මේ වගේ ඕනමන්ට්ස් උත් යාලා ගාව තිබුණා. ගොඩක් යුනික් ඩිසයින්. ඇත්තටම ඒක මාර ලස්සන ඩිසයින්ස් තිබ්බේ. ඉතින් ඔන්න මම පුළුවන් තරමක් යාලගේ ෂොප් එකේ තියෙන දේවල් කැප්චර් කරා. ඉතින් එකක් දෙකක් අතහැරෙන්නේ නැති. හැබැයි මම හිතන සම්පූර්ණ යාලගේ ෂොප් එකම මම කවර් කරා කියලා. ඉතින් දැන් ගොඩක් පොපියුලර් මෙන්න මේ ගොතන මේක නිකන් වට්ටියක් වගේ කූඩයක් වගේ ගොඩක් මේක හැම කඩේකම වගේ මම දැකලා තියෙනවා. ඉතින් ඕක අලුතෙන් ආපු දෙයක් වෙන්න ඇති. ඉතින් මල් පෝච්චි වගේ තියන්න ඕන පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අර වේවැල්
නෙමේ වේවැල් වගේ කූඩ වගේක් මෙවුවා. මේවට පළතුරු වට්ටි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙම රේන්ජ් එකකුත් එයාලා ගාව තිබුණා. ඔන්න ආයේ කැන්ඩල්ස් තියෙන තැනක් හම්බ වුණා. එතනත් තිබුණ සෑහෙන ප්‍රමාණයක් කැන්ඩල්ස්. ඉතින් එක එක සුවඳවල් වලින් ඒ කියන්නේ පැත්තට ගියාම මාරු සුවඳයි. මොකෙන්ද සුවඳ එන්නේ කියලා හිතාගන්න බැරි තරම් සුවඳ. මෙතන ඉඳන් එයාලගේ ග්ලාස්යා කලෙක්ෂන් එක පටන් ගන්නවා. ඉතින් ඔයාලට කැමති විදිහට වීදුරු එතකොට අයිස්ක්‍රීම් කප්ස් එතකොට ඩෙසර්ට් කප්ස් ඕන දෙයක් මෙතනින් ගන්න පුළුවන්. මම අර සෙරමික් පොට්ස් ගැන කරපු, ඒ කියන්නේ මීට කලින් දාපු වීඩියෝ එකේ ඔයාලා මගෙන් අහලා තිබුණා මේ පොට්ස් ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. ඉතින් මම ඒ වීඩියෝ කරනකොටත් සෑහෙන්න බැලුවා shops වලට ගිහිල්ලා කොහෙද ගන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ අවට තියෙන shops වල තිලක්ම එකේ තිබුණා. ලේඩි ජේ එකේත් කීපයක් තිබ්බා. මම බැලුවේ බොරැලි බ්‍රාන්ච් එකේ. ඉතින් මෙතනත් තියෙනවා. මෙතන ක්ලෙයර් වින්සන්ට්ස් තියෙනවා. හැබැයි මේ වෙලාව වෙනකොට එයාලගේ out of stocks. එයාලා අපෝ මේක රීස්ටොක් කරනවා කියලා කිව්වා. ඒ හින්දා කොළඹවට කෙනෙක් නම් මෙතනින් ගන්න පුළුවන් ගිහිල්ලා ඒ වගේම මෙයාලා ඔන්ලයින් ඩිලිවර් කරනවා. ඔයාලට පුළුවන් මෙයාලව කන්ටැක්ට් කරගෙන එයාලගෙන් ඒ පොට්ස් ගන්න. රුපියල් 3000 ගාණක් තමා ලොකුම පොට් එක. මේක නම් මට මතකද 1000 ගාණක්. මට ගණන් ෂුවර් නෑ. ඔයාලා අහගන්න. ඉතින් මෙතෙන්ට යන්නත් එක හේතුවක් වුණෙත් මගේ ෆෑන් කෙනෙක් මේ පේජ් එකේ නංගි කෙනෙක්ගේ පොඩි ඉල්ලීමක් තිබ්බා. එයා ඇත්තටම කොළඹ නෙමෙයි ඉන්නේ හම්බන්තොට. ඉතින් එයාට මේ කන්ටේනර්ස් දැක්කොත් එහෙම දැක්ක තැනක් මට කියන්න කියලා. ඉතින් මෙතන මේ කන්ටේනර්ස් තියෙනවා දැකලා මම එයාට කිව්වා ඔන්න ඔයාගේ හොය ඉන්න එක තියෙනවා. එයා හෙව්වේ මිල්ක් එකයි sugar එකයි. ටී හෝ sugar මොකක් හරි ඒ දෙකක් තමයි ආ හෙව්වේ. යාගාව එකක් තියෙනවා. අනිත් දෙක හොයන්න ඕන. ආකේ කොහෙද දැක්කොත් මට කියන්න කියලා. ඉතින් එයාට මම ඔක කිව්වට පස්සේ එයා මට සල්ලි ඩිපොසිට් කරා මගේ account එකට. මම පේ කරලා එයාට මේ දෙක රිසර්ව් කරා. ඉතින් මට හැමෝටම මේ දේ කරන්නත් බෑ. එයා මම ගොඩක්
ගොඩක් හිතවත් නංගි කෙනෙක්. ඉතින් ඔන්න එයාට ඒ දේ කරලා දුන්නා. ඒ ගමන් මං ඇහුවා එහෙම ඔයාලා ඔන්ලයින් කරනවද කියලා. එයාලා ඔන්ලයින් කරනවා, COD ෆැසිලිටි එකක් තියෙනවා කිව්වා. හැබැයි නිකන් බඩු ඕඩර් කරන්න එපා. වගකීමක් ඇතුව ඒ දේ කරන්න මං ගොඩක් කැමති නැහැ. මොකද ඔයාලා මං හින්දා මෙහෙම දැනගෙන ඊට පස්සේ එතන ඒ ගණන් හරියට කරේ නැත්නම් ඒක මටත් හරිය නැහැ. ඒ හින්දා ඇත්තටම ඔයාලා සල්ලි තියෙනවා නම් දෙයක් ඕඩර් කරනකොට ඒ සල්ලි ඒ ඕඩර් එකට වෙන් කරන්න. වෙන් කරලා ඉවර වෙලා ඕඩර් එක දාන්න. ඒ සල්ලි මොකටවත් ආයේ ගන්න එපා. ඉතින් ඔයාට ඕඩර් අතට ආවට පස්සේ සල්ලි හොයන්න බැහැනේ. ඉතින් අන්න ඒ දේවල් කරන්න එපා. මෙතන තියෙනවා මේ ඕනම දෙයක් ඔයාලට ගෙදරට ගෙන්නවා ගැනීමේ පහසුකම තියෙනවා. එයාලත් එක්ක කතා කරලා ඒ දේවල් arrange කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන ඔයාලගේ bathroom accessories වගේක් ගොඩක් ලස්සනයි. ඉතින් ඒවත් reasonable prices වලට තමයි තිබුණේ. ඔයාලට ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දේවල් වලට ඔන්න මෙතනින් ගන්න පුළුවන්. මෙයාලා ගාව හොඳ සෙරමික් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ගොඩාක් අන්කොමන් දේවල් මේ ස්ටොක් එකේ තියෙනවා. සමහර ඒවා මමත් හොයපු ඒවා. හැබැයි මට ඒ ගාන afford කරන්න බෑ. ඒ නිසා ඉතින් මම ගත්තේ නෑ. හැබැයි මාර යුනික් අන්කොමන් දේවල්. විශේෂයෙන්ම මම ඔයාලට මේ පෙන්නන මේ චූටි ඩිෂස් වගේක් මම ඒවා පිටට වීඩියෝස් වල දැකලා තියෙනවා. ඒ වුණාට මං කොහෙන්වත් ඊට පස්සේ දැක්කේ නැහැ ලංකාවේ. මම ඒ වගේ දේවල් දැකපු එකම ෂොප් එක තමයි මේක. 1500ක් වෙනවා එක පොඩි ඩිෂ් එකක්. හරි. ඒ නිසා ඉතින් මම ගත්තේ නෑ. මට ඒ වගේ ගානක් afford කරන්න බැරි හින්දා. ඒ වුණාට මාරම ලස්සනයි. හරිම යුනික්. ඒ වගේ ඩිෂස් නම් මම ලංකාවේ කොහෙදවත් දැකලා නැහැ. ඔයාලා හරි කොහේ හරි ඒ වගේ දෙයක් දැක්කොත් එහෙනම් මට පොඩ්ඩක් කියන්න. මොකද මම ඒවා හොයනවා. එච්චර ලොකු ගානකට නෙමෙයි ඉතින්. ගොඩක් ලස්සනයි. මොකද මම ගොඩාක් කැමති පොඩි පොඩි ඩිෂස් වලට සහ සර්වින් ඩිෂස් ඒ වගේ පොඩි යුනිට්ස් වලට තමයි කැමති. ඉතින් මෙතන ඒක තියෙනවා. හැබැයි ඉතින් මගේ බජට් එකට ඒක හරියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයාලට ඉතින් මේ වීඩියෝ කෙනකොට බලා ගන්න පුළුවන් මොනවද මෙලගාව තියෙන අලුත් දේවල් කියලා.
පුළුවන් විදිහට මේ වගේ prices ඔයාලට පෙන්වන්නම් මෙහෙම. හැබැයි අර කැමරා එක ලං කරනකොට බ්ලොට් වෙනවා. පෙන්වන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මට පුළුවන් හැම එකේම මම prices ගත්තා. ඒ වගේම මගේ Facebook page එක follow කරන්න. ඒකෙත් සමහර දේවල් මම prices දාලා ඇති. මොකද මේ වීඩියෝ එක යනවත් එක්කම මේකේ තියෙන දේවල් එකතු කරලා හදපු page එකේ post එකකුත් යනවා. ඉතින් ඔන්න ඒ post එක පොඩ්ඩක් refer කරන්න. සමහර වෙලාවලට ඔයා හොයන ඒක price එක එතනින් බලා ගන්න පුළුවන් වෙයි. අනික ඉතින් හැම එකේම price එක මට කියන්නවත් මේ ක්‍රෙඩිට් කරන වෙලාවේ මගේ මතකෙටවත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම පුළුවන් තරමින් prices එක මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඊට අමතරව මොකද වීඩියෝ කරන්නයි ෆොටෝ ගන්නයි ටිකක් අමාරු එකපාර. ඒ හින්දා සමහරවිට දෙකම වෙලා නැහැ හරියට මගේ අතින්. ඒ හින්දා ඉතින් වීඩියෝ එකට මම මෙහෙමම ඒකත් කැප්චර් කරන්න පුළුවන් තරමක් උත්සාහ කරා. මේ මග් කලෙක්ෂන් එක නම් ගොඩාක් ලස්සනයි. හරිම ලස්සන කලර්ස් ඒ වගේම හරිම ලස්සන ඩිසයින්ස්. ඉතින් අපි කොහෙවත් අර වැඩිපුර දකින්න නැති විදිහේ ලස්සන කලෙක්ෂන් එකක් එයාලා ගාව තිබුණා. දැන් මේ ඔයාලා දකින්න එයාලගේ මග් කලෙක්ෂන් එක පොඩි කොෆි මග් එකේ ඉඳලා එක්ස්ට්‍රා ලාර්ජ් මග් එක වෙනකන් රේන්ජස් කීපයකම මග්ස් තිබ්බා. දැන් සාමාන්‍යයෙන් 2 color mugs ටිකක් ගණන් වැඩිනේ. ඒකට මෙයාලගේ එහෙම නැහැ. සමහර mugs වලට එයාලා ඩිස්කවුන්ට් එකකුත් දීලා තිබුණා මේ දවස්වල 30% off එකක් තිබ්බා. ඉතින් ඔයාලා mugs එහෙම හොයන කෙනෙක් ඉන්නවා නම් mug lovers ලා එහෙනම් ඔන්න මෙතනින් ඔයාලට කැමති විදිහේ mugs ගන්න පුළුවන්. මොනවා තිබ්බත් මගේ ඇහැ යන්නේ ඇත්තටම ඩිෂස් වලටයි අර සර්විං පැලට්ස් නැත්නම් සර්විං ප්ලේට්ස් ඒ වගේ දේවල් වලට. මෙයාලගෙත් ලස්සන කේක් සර්ව් කරන්න පුළුවන් ප්ලේට්ස් තිබ්බා. ඒ වගේම මෙන්න මේ නිල් පාට එක නම් මම ගත්තා. ඒක කේක් ට්‍රේ එකක්. එහෙම නැත්නම් අපි කේක් සර්ව් කරන්න පාවිච්චි කරන පොඩි ට්‍රේ එකක්. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් ඒ හින්දා මම මේක ගත්තා. මෙතන දැන් තියෙන්නේ ඔක්කොම අර කළු ගල් වලින් හදපු දේවල්. වර චුටි ඔය වංගෙඩි තිබ්බා. එතකොට සමහර ඒවා කිරි ගරුඬ මං හිතන්නේ. මම ගොඩක් මේ ගැන බැලුවේ නැහැ. මේව නම් මං හිතන්නේ කිරි ගරුඬ වලින් හදපු ඒවා. මේ වගේ නම් මට අමතක වෙලා prices මම එකක්වත් අරගෙන නැහැ වගේ. බලමු සමහර වෙලාවට මම ෆොටෝස් ගහලා ඇති. මෙන්න මේ ටික තමයි මං කිව්වේ හරිම යුනික්. ඒ වගේම හරිම ලස්සන මම හොයන ගොඩක් පොඩි මේ ප්‍රමාණය ගොඩක් පොඩි මෙන්න මේ ඩිෂස්. මෙන්න මේ වගේ දේවල් දැක්කොත් මටත් පොඩ්ඩක් කියන්න. මම මොකද මේ වගේ දේවල් හොයනවා. මේක එක ඩිෂ් එකක් 1500ක්. හැබැයි මේක ගොඩාක් බරයි. සාමාන්‍ය සෙරමික් එක වගේ නෙමෙයි, ටිකක් හයි ක්වොලිටි සෙරමික් එකක්. ඒ හින්දා වෙන්නේ නැති ඒ ගාන. ඉතින් ඔන්න හැඳි තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන කරන පිහි මෙතනින් ගන්න පුළුවන්. මෙන්න මේ අයිටම් එකත් ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා තිබුණා මේවා කොහෙන්ද ගන්න කියලා. ඔන්න ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. මේක රුපියල් 850ක් උනේ. ඒ කියන්නේ පෙර මොන හරි බැදලා දාන්නේ තෙල් එහෙම බේරෙන්න. අන්න ඒ net එක තමයි මේ තියෙන්නේ. මේකෙත් sizes කීපයක් එයාලා ගාව තිබුණා. reasonable price එකකට තමයි තිබුණේ. 800ක් 850ක්
ඒ වගේ ගණන් වලට තමයි තිබ්බේ. වැඩිපුර දකින්න නැති ප්‍රමාණවල මේසන් ජාර්ස් මෙතන තිබ්බා. ඉතින් මාත් චුලි දුවට එකක් ගත්තා. මොකද අපි හැමෝටම මෙහෙම ජාර්ස් තියෙනවා. හැබැයි එයාට එකක් නැහැ. මොකද එයා හම්බෙන්න කලින් ගත්ත ඒවා හින්දා. ඉතින් එයා චූරි හින්දා එයාට චූරි ප්‍රමාණේ මේසන් ජාර් එකක් ගත්තා. මේ තියෙන බේකින් ඩිෂස් මට ඒ වගේ නම් ප්‍රයිසස් ගන්න අමතකුණා වගේ මම ගත්තේ නෑ. මට මතක හැටියට ගත්තේ නැහැ. ඒ වගේම අර එක උඩ එක තියෙනකොට වීදුරු භාජන මම ගොඩක් කලාවට ඒ වගේ ප්‍රයිසස් ගත්තේත් නැහැ. මොකද එක අතක කැමරා එක එක අතක ඔය වැඩේ කරන්න ටිකක් අමාරු හින්දා. මෙතන පොඩි සේල් එකකුත් යනවා 30% off. සමහර selected items. ඔක්කොටම නෙමෙයි. selected items only 30% sale එකක් යනවා. ඉතින් මාත් මේකෙන් එක item එකක් ගත්තා. present එකක් දෙන්න කියලා සහ මට ඉතින් මේ මෙවම රුපියල් 800යි. ඉතින් 30% off වෙලා ඉද්දි මේක 300ක්. මේකත් 30% අඩු වෙලා එනකොට ගොඩක් ගාණ අඩු වෙනවා. ඉතින් මම ගත්තේ ඔයාලට මම පෙන්නන්නම්. ගොඩක් අර ලස්සනයි. යාලගේ පෝසලෙන් බඩු යුනික් ලස්සනයි කියලා මම කියවනේ. ඉතින් ඒ සිලෙක්ටඩ් අයිටම්ස් වලට තමයි යාලා 30% off එකක් තිබ්බේ මේ මාසේ පුරාවට මේක යනවා කියලා කිව්වයි සේල් එක. ඉතින් ඔන්න ඔයාලට පොඩි ආරංචියක් තමයි මේ කිව්වේ. ඉතින් එහෙනම් මේ shopping vlog එකත් මෙතනින් ඉවර වෙනවා. මම ඔයාලට ඊට පස්සේ එකතු කරන්නම් මේ වීඩියෝ එකේ අවසානෙට මොනවද මම මෙයාලගෙන් ගත්තේ කියලා. මම මේ ෂොප් එකෙන් මොනවද ගත්තේ? මම මේකෙන් ගත්තා එක ඩිෂ් එකක්, එක සර්වින් ඩිෂ් එකක්. ඒ වගේම කේක් ට්‍රේ එකක් ගත්තා. ඊට පස්සේ මේසන් ජාර් එකක් ගත්තා පොඩි එකක්. ඔය තුන තමයි මම ගත්තේ. හැබැයි මේකෙන් අර මේසන් ජාර් එකේ මම ගෙදර ගෙනාවේ නැහැ. ඒක මම එයාලට පේ කරලා මම ලබන සමුද ගන්න එන්නම් කියලා තියලා ආවේ. මෙන්න මේක මම ගෙදර ගෙනාව මොකද ලොකු බරක් තිබුණෙත් නැහැ. ඒකට එයාලා බොක්ස් එකක් දුන්නා. ඉතින් ඒ හින්දා ඔන්න ඒක ගෙදර ගෙනාවා. මේ තියෙන්නේ කේක් ට්‍රේ එකක්. සාමාන්‍යයෙන් අපිට කිලෝ එකමාරක වගේ කේක් එකක් මේක උඩ තියලා සර්ව් කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ඔය බර්ත්ඩේ සර්ඩ් එහෙම ගෙනාවහම කේක් එක ඇත්තටම මේ මොකක් හරි භාජනයක් අනිත් පැත්ත හරවලා ඒක උඩ තමයි සාමාන්‍යයෙන් කේක් එක තියෙන්නේ. ඇත්තට මං ගාව එහෙම කේක් ට්‍රේ එකක් නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම මේක ගත්තේ. මේක 1250ක් වුණේ සම්පූර්ණයෙන් මේක වීදුරු. ඉතින් ගොඩක් ලස්සනයි. ඉතින් ඒ හින්දා මම මේක ගත්තා. අනික හරි යුනික් එකක්. ඒ කියන්නේ මං ආස විදිහේ එකක්. ඉතින් ඔන්න ඒ හින්දා මම මේක ගත්තා. මේ තියෙන්නේ මං ගත්තු සෙරමික් ඩිෂ් එක. මේක සර්වින් ඩිෂ් එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ හැන්ඩල්ස් තියෙනවා. මේක 1600ක් උනේ. හැබැයි මේක අර සේල් අයිටම් එකක් විදිහට ප්‍රයිස් එක අඩු වුණා. මේක මම ගත්තේ ප්‍රයිස් එක අඩු වුණා. ඉතින් මේක නම් මම ගත්තේ ප්‍රසන්ට් එකක් දෙන්න. ඒ වගේම මටත් මම මේකෙන් එකක් ගත්තා. ඒකත් තාම ගෙනාවේ නැහැ ගෙදර. ඉතින් මං ඔන්න ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් මේක දරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඉතින් මම මේක ගත්තා. අනික හරිම ලස්සනයි. ඒක අර මං ගාව ඇත්තට මේ මාර ඇතුලෙන් අර හැන්ඩල්ස් තියෙන ඒ වගේ සර්වින් ඩිෂස් තිබුණේ නැහැ. ඉතින් ආසාවට මම මේක ගත්තා. ඉතින් ඔච්චර තමයි මං ගිහින් ගත්තා. එහෙනම් මාත් ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.